බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු සිය උපන් ගම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම ඇතුළු ශාසන ඉතිහාසයේ සිදු වූ විශේෂ සිදුවීම් කිහිපයක් හේතු කොටගෙන මැදින් පුර පසළොස්වක පොහොය දිනය වැදගත් වනවා. බුද්ධත්වයෙන් පසු සිය පුතු දැක ගැනීමේ අභිලාෂයෙන් සුද්ධෝදන රජතුමා නව වතාවක් දූතයන් යවන ලද නමුත් ඔවුන් සියල්ලෝම බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා සසුන්ගත වූහ. අවසානයේ රජුගේ ඇරයුම රැගෙන ගිය බුදුරජාණන් වහන්සේගේ කුඩා කල මිතුරා වූ කාළුදායි ඇමතිවරයාද ධර්මය අසා සසුන්ගත වූ නමුත් රහත් භාවයට පත් කාළුදායි රහතන් වහන්සේ සුද්ධෝදන රජතුමාගේ පණිවිඩය බුදුන් වහන්සේට මැනවින් දන්වා සිටීමට කටයුතු කළ සේක. ඒ අනුව මහලුවියේ පසුවන සිය පියාණන් දැක ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ප්‍රථම වතාවට 20,000ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන කිඹුල්වත්පුරය බලා වැඩම කරනු ලැබුවේ මැදින් පුර පසළොස්වක පොහොය දිනයකයි. බුදුරජාණන් වහන්සේ ශාක්‍ය වංශිකයන්ගේ මානය බිඳහෙලීම සඳහා එකවර ශරීරයෙන් ගිනි සහ ජලය විහිදුවමින් යමා මහ පෙළහර පෑවේද කිඹුල්වත්පුරයට වැඩම කළ මෙම ගමනේදී වන අතර සිය පියාණන් වූ සුද්ධෝදන රජතුමාගේ තෙවන වැඳීම සිදු වූයේද මැදින් පුර පසළොස්වක පොහොය දිනයකයි. වසර ගණනාවකට පසු හමු වූ තම පියාණන් වූ සුද්ධෝදන රජතුමාට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ අතර එය ශ්‍රවණය කළ රජතුමා සෝවාන් ඵලයට පත්වනු ලැබුවා. සිය ස්වාමියා වූ සිද්ධාර්ථ කුමාරයාගේ අභිනිෂ්ක්‍රමණයත් සමග දැඩි දුකකින් පසු වූ යශෝධරා දේවිය බුද්ධත්වයෙන් පසු ප්‍රථම වතාවට කිඹුල්වත්පුරයට පැමිණි බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අසා පැහැදී පසුවදී භික්ෂුණී ශාසනය ආරම්භ වීමත් සමග සසුන්ගත වී රහත් භාවයට පත්වනු ලැබුවා. යශෝදරා දේවිය මග වඩින බුදුරජාණන් වහන්සේ පෙන්වා රාහුල කුමරුන් හට සිය පියාගෙන් දායාදය ඉල්ලා ගන්නයයි පැවසූ පසු දායාදය ඉල්ලමින් පැමිණි රාහුල කුමරු පැවිදි කරන ලෙස බුදුරජාණන් වහන්සේ සැරියුත් මහරහතන් වහන්සේට භාර කරනු ලැබුවා. වයස අවුරුදු 7ක් වූ රාහුල කුමරුන්ව පැවිදි කර වූ බව අසා යශෝදරා දේවිය සහ සුද්ධෝදන රජතුමා ශෝකයට පත් වූ අතර මව්පියන්ගේ අවසරයකින් තොරව කුලදරුවන් පැවිදි නොකරන ලෙස සුද්ධෝදන රජතුමා විසින් කරන ලද ඉල්ලීම බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරනු ලැබුවා. එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ සුළු සහෝදරයා වූ නන්ද කුමරුද ධර්මය අසා සසුන්ගත වූ බව සඳහන් වනවා. මේ ආදී සුවිශේෂී කරුණු හේතු කොටගෙන ලොව පුරා බෞද්ධයින් මහත් ගෞරවයෙන් උත්සව හා පෙරහැර පවත්වමින් මැදින් පුර පසළොස්වක පොහොය දිනය සමරනු ලබනවා.